මේ කෙරවලට මෙයා. ඒ වගේම 6 වන නෙළුම් මල වාර ගන්නවා ශාන්ති පෙරේරා මහත්මිය. ඒ මාතාව ශාන්ති පෙරේරා මහත්මිය තමයි 6 වන නෙළුම් මල වාර ගන්නවා. නෙළුම් මල 14 තියෙන්නේ මේ කුටි කටයුතු අවසන් කරන හේතුව තමයි ධාතු මන්ත්‍රයකට නෙළුම් මල පූජා කරනවා කියන හැම වෙලෙම කලාතුරකින් ලැබෙන කුටි කටයුත්තක්. ඒ සඳහා අපි මේ සඳහන් කරගන්නවා. ඒක තමයි කාන්ති රූපසිංහ මහත්මිය හත්වන නෙළුම් මල වාර ගන්නවා අපේ රාජමාතිය වෙනුවෙන්. කාන්ති රූපසිංහ මහත්මියට අපි ක්‍රියාවෝදනා කරනවා අපත් එක්ක මේ විදිහට මේ කුටි කටයුතු වල දායකත්වය දෙන්න පිළිබඳව. ඊට පස්සේ අපි වීරසිංහ පදිනගේ දයාවති අම්මා තමයි 8 වන නෙළුම් මල වාර ගන්නේ. තව අපිට නෙළුම් මල 12 තියෙන්නේ. ඒ වගේම තමයි ඒ සඳහා දායකත්වය ලැබුණාට නැතත් ඒ වගේම ඔබට පුළුවන්කම දෙනවා මේ ආහාර ලබා ගන්න. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික